සචින් ලියනගේ කියන්නේ ලංකාවේ ඉන්න කඩවසම්ම රංගන ශිල්පියෙක්. ජනප්‍රියත්වයේ ඉහළින්ම උණු කාලෙක ආරංචියක් වෙනවා සචින් ලියනගේ පෙම්වතෙක් බවට. ඒ ශාස්ත්‍රයේ අතිශයින්ම ජනප්‍රිය නිලයක් වන දුෂේනී මියුරංගී සමගින් ඔවුන් සම්මාන උළෙලවල් වලත් සමාජ මාධ්‍යයේ ආදරණීය යුවලක් හැටියට ප්‍රසිද්ධියෙන් පෙනිලා හිටියා. කොහොම වුණත් මෑතකදී සමාජ මාධ්‍යයේ ආරංචියක් ගියා සචින් දුෂේනී ආදර කතාව දෙදරා ගොස් තියෙනවා කියලා. නමුත් ඒ ගැන සචින් හෝ දුෂේනී ප්‍රසිද්ධියේ කිසිදු අදහස් දැක්වීමක් කරලා තිබෙන්නේ නැහැ. කොහොම නමුත් පුවත්පතකට අදහස් දක්වමින් සචින් මේ වන විට කියා තිබෙන්නේ Taman මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගෙවන බවට. මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නේ. ආදරය කියන්නේ හොඳ අත්දැකීමක්. හැබැයි ආදරේ සුන්දර වෙන්නේ රවට්ටන්න නැතුව අවංකවම ආදරය කරනකොට. Taman ආදරය තුර බලාපොරොත්තු වෙන්නේ ආදරය සහ අවංකකම කියලාත් සචින් කියලා තිබ්බා. ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් ජීවත් වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතා බහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත් වීම තමයි ආදර සම්බන්ධතාවයකදී මම බලාපොරොත්තු වෙන්නේ. සචින් මේ කතා කරන්නේ කලකිරීමකින්ද කියලා අහපු එකට ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්. අනේ නැහැ. ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. ගැළපෙනවා කියලා තේරෙනකොට එකතු වෙන එකත් කාලයක් යද්දි නොගැළපෙනවා කියලා තේරුනහම වෙන වෙන එකත් සාමාන්‍ය මිනිස් ජීවිතයේ සිද්ධියක්. නොගැළපීම් තියාගෙන එකට වේදනාව විඳගෙන ඉන්නවට වඩා දෙපැත්තට වෙලා නිදහස් වෙන එක තමයි හොඳ. එහෙම තමයි සචින් තමන්ගේ අදහස් දක්වමින් කියා සිටියේ.